සුබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අස්සසුම ප්‍රතිලාබී ඕල හැම දෙනෙක්ටම ඉතින් ඔන්න වීඩියෝක පටන් ගද්දිම පුංචි දෙයක් මතක් කරන්න ඕන පොඩ්ඩක් අසනීප තත්ත්වයෙන් ඉන්න එහින්දා කටහඬ පොඩ්ඩක් අවුල් ඇති ඒක ගණන් ගන්න එපා. ඉතින් ඔන්න ඔයාලට අදත් වැදගත් වෙන තොරතුරු කිහිපයක් අරගෙන අවිල්ලා තියෙනවා අස්සසුම සම්බන්ධයෙන්. 2026 අප්‍රේල් වැඩි වුණ අස්සසුම ඔයාලට ලැබුණද? ඒ ලැබුණ නැති කට්ටිය මොකද කරන්න ඕන? මැයි මාසේ අස්සසුම වැඩි වෙයිද කියන්නේ මේ යන්නේ අප්‍රේල් මාසේ අන්තිම හරි ඔයාලා දන්නවා ඇති. මැයි මාසේ අස්සසුම මැයි මාසේ 10 වෙනකොට වගේ ලැබෙනවා. ඉතින් ඒ අස්සසුම අප්‍රේල් මාසේ අස්සසුම වැඩි වුණා වගේ වැඩි වෙයිද? ඉතින් මෙන්න මේ තොරතුරු තමයි අද වීඩියෝ එකේදී කතා කරන්නේ. අදත් ඔන්න සත්‍ය තොරතුරු අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් මතක් කරනවා අස්සසුම සම්බන්ධයෙන් සහ රජයේ දෙන තීවනා සම්බන්ධයෙන් හරි තොරතුරු ඉතා ඉක්මනින් දැන ගැනීමට නම් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා අපේ නාලිකාවත් එක්ක දිගටම එකතුලා ඉන්න. ඉතින් ඒකට කරන්න තියෙන මේ වීඩියෝ එක පල්ලෙහා පේන සබ්ස්ක්‍රයිබ් කියන බටන් එක ක්ලික් කරලා ඊට එහා පැත්තේ මතුවෙන බෙල් අයිකන් එක ටච් කරලා අපේ නාලිකාවත් එක්ක ඔයාලා හැම දෙනෙක්වම එකතු වෙන්න පුළුවන් ඔයාලට. ඉතින් ඔන්න මේ 2026 අප්‍රේල් මාසේ අස්සසුම වැඩි වුණා. ඔයාලා දන්නේ නැති ඒක පිළිබඳව මම වීඩියෝ එකක් ගෙනාවා. ඔයාලට ඒ වැඩි වුණ මුදල් ඒ කියන්නේ ලැබුණේ නැත්තම් තාම අප්‍රේල් මාසේ අස්සසුම දීමනාව ඔයාලගේ මෙන්න මේ විදිහට අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන් අස්සසුම ප්‍රතිලාභී මණ්ඩලය ගැන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා අස්සසුම ප්‍රතිලාභී මණ්ඩලයේ ඒ නියෝජිතයෙක් හම්බෙලා ඒ ගැන අහගන්න. ඉතින් මොකද කියනවනම් අපිට තාමත් ඒක පිළිබඳව තොරතුරු ලැබිලා නැහැ. යාලගේ වෙබ්සයිට් එකකවත් පළ කරලා නැති නිසා අපිට තාම හරියටම තොරතුරක් ඒක ගැන ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් මැයි මාසේ අස්සසුම මුදල් වැඩි වෙයිද අප්‍රේල් මාසේ මුදල් වගේම? ඉතින් කොයිම විටකදිවත් මැයි මාසේ අස්සසුම මුදල් ඔයාලට අප්‍රේල් මාසේ දීමනාව වගේ වැඩි වෙන්නේ නැහැ. ඒ අප්‍රේල් මාසේ දීමනාව වැඩි කරේ ඔයාලා දන්නවා ඇති හැම අවුරුදු මාසෙම බඩු මල්ලක් ලබා දෙනවා. ඉතින් මේ බඩු මල්ල ගිය මාසේ කියන්නේ අප්‍රේල් මාසේ ලබා දුන්නේ නැහැ. ඒ බඩු මල්ල වෙනුවට තමයි ඔයාලගේ අස්සසුම දීමනාව වැඩි කරලා ලබා දුන්නේ. ඉතින් ඒකින්ද ඔයාලගේ මැයි මාසේ දීමනාව වැඩි වෙන්නේ නැහැ. ඒ දීමනාව වැඩි කරේ අප්‍රේල් මාසේ පමණයි. ඉතින් මෙන්න මේ පිළිබඳව තමයි තොරතුරු අද අරගෙන ආවේ. ඉතින් අනිවාර්යයෙන්ම මැයි මාසේ අස්සසුම මුදල් ලැබෙන දිනය පිළිබඳව තොරතුරු අරගෙන එන්නම් ඉදිරියේදී. රැඳිලා ඉන්න සබ්ස්ක්‍රයිබ් කළ නාලිකාව වල සිළුමු දෙනාම. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගොල්ලොන්ට සුබම සුබ දවසක්.